සුබම සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. මේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලා එක්කන් යන්නේ ලංකාවේ තියෙන ලස්සන කඳු පන්තියකින් වට වෙලා තියෙන මීමුරේ ගම්මානයට. ඔයාලට දැන් පේන්නේ හුන්නස්ගිරිය ටවුන් එකේ ඉඳන් මීමුරේ ගම්මානයට යන පාර. අපි බලමු කොහොමද අපි මීමුරේට යන්නේ කියලා විස්තර ටික ඉස්සරහට කියන්න. මීමුරේ ගම්මානයට මහනුවර නගරේ ඉඳන්ම බැලුවොත් කිලෝමීටර් 64ක විතර දුරක් තියෙනවා. ඒ වගේම හුන්නස්ගිරිය ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 32ක් විතර උඩහට ගියාම තමයි මීමුරේ ගම්මානයට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. මේ මීමුරේ ගම්මානය මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 365ක් විතර උසකින් තමයි පිහිටලා තියෙන්නේ. ඒ නිසා සීතල ඒ වගේම මීදුම ඔයාලට අත්විඳින්න පුළුවන් මේ ගම්මානයට ගියාම. ඒ වගේම මීටර් 1500ක් විතර උස කඳුවලල්ලකින් මේ සුන්දර ගම්මානය වට වෙලා තියෙනවා. මේ කඳුවලල්ලට දුම්බානගල, කෙහෙල්පත් දෝරුවේ ගල, තෙලඹුගල කඳුවැටිය, උඩපතන කඳුවැටිය, ඒ වගේම ගොඩක් අය දන්න ලකේගල කන්ද අයිති වෙනවා. මගේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ මීමුරේට යන්නේ කොහොමද? ගිහිල්ලා අපි ඉන්නේ කොහෙද? ඉන්නේ කොහොමද? ඒවා හොයාගන්නේ කොහොමද? ඒ වගේ විස්තර ටික තමයි මේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ. අපි බලමු එහෙනම් මීමුරේ යනවනම් අපි කොහොමද මුලින්ම යන්නේ කියලා. ඔයාලට ඔයාලගේ වාහනයකින් මුලත් යන්න පුළුවන්. දැන් පාරවල් එහෙම උඩට යනකම්ම ගොඩක් හදලා තියෙන්නේ. ඒ වගේම පාරේ බස් එකකුත් යනවා. හැබැයි එක බස් එකයි මේ පාරටම වැඩ කරන්නේ. ඒ බස් එක බ්‍රේක් ඩවුන් එකක් මොකක් හරි වෙලා තිබ්බොත් මේ බස් එක වෙනුවට වෙන බස් එකක් මේ පාරේ දුවන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා එන්න කලින් මෙන්න මේ විස්තර හොඳින් බලලා මේ බස් එකේ කොන්දොස්තර මහත්මයා උපාලි මහත්මයාට කෝල් එකක් දීලා ටයිම් ටික බලාගෙන ඔයාලට ඒ ටයිම් එකට ගානට ඒ අවශ්‍ය ස්ථානයට ඇවිල්ලා බස් එක අල්ලගන්න පුළුවන්. අපි නම් එද්දි පරක් වුණා. ඒ හින්දා අපිට 3 wheel වල තමයි උඩට යන්න පුළුවන් උනේ. ඒ වගේම මෙතන දැන් හුන්නස්ගිරියට ආවම හුන්නස්ගිරියේ 3 wheel ඒ වගේම ඩබල් කැබ් වෑන් ඒ වගේ වාහන තියෙනවා ඔයගලන්ට යන්න. 3 wheel වල ගත්තොත් 4500ක වගේ ගාණක් යනවා මීමුරේ ගම්මානයටම යන්න. එතකොට කැබ් වෑන් වල 12000 15000 18000 වගේ ටිකක් ලොකු ගාණක් යනවා. ඒකට එකපාර ගොඩකට යන්න පුළුවන් හින්දා ඔයගොල්ලන් කට්ටියක් එනවනම් ඒ වගේ ප්ලෑන් එකක් තියාගෙන හරි එන්න. හරි අපි හිතමු දැන් ඔයාලගේ වාහනයකින් කියලා. ඔයගොල්ලෝ එන්න ඕනේ මුලින්ම නුවරට. නුවර මහියංගනේ පාරේ හුන්නස්ගිරියට ආවම එතන සෙඩ් එක ඉස්සරහා තමයි මේ මීමුරේ පාර තියෙන්නේ. එතන පල්ලෙහා තමයි තව අනික් වාහන එහෙම නවත්තන් ඉන්නේ. ගොඩක්ම 3 wheel තමයි තියෙන්නේ. හරි. ඔයාලගේම වාහනයකින් නම් එන්නේ මෙතනින් උඩට හැරිලා කිලෝමීටර් 32ක් විතර උඩට යන්න ඕනේ. යන ගමන් සමහර තැන්වල පොඩි කඩ එහෙම තියෙනවා. තව ගම්මාන හම්බෙනවා. ඒ වගේම ලස්සන පරිසරයක් මැද්දෙන් තමයි ඔයගලන්ට යන්න තියෙන්නේ. අපි යද්දී උදේ 10 වගේ වුණා මේ හරියෙන්. ඔයාලා දකින්න ඇති ඒත් මීදුම තිබ්බා ගොඩක්. ඔය දැන් පේන්නේ අපිට මගදී හම්බෙන තවත් එක් ගම්මානයක්. මේ මීමුරේ ගම්මානය නෙමෙයි. මේ යන පාරේ තියෙන තවත් එක් ගම්මානයක්. මට මතක විදියට මේක ලූල්වත්ත කියන ගම්මානය. ඒක වැරදි නම් කවුරු හරි කමෙන්ට් එකක් දාන්න. මට හරියට මතක නැහැ. හුන්නස්ගිරියේ ඉඳන් මීමුරේට යන පාරේ ඔයාලට තවත් විශේෂ ස්ථාන කිහිපයක් බලා ගන්න පුළුවන්. ඒවා තමයි හුලං කපොල්ල, දිස්නේ ඇල්ල, ඒ වගේම ලූල්වත්ත දිය ඇල්ල, ඒ වගේම දුම්බානගල ඇල්ල. දුම්බානගල ඇල්ල තව ඉස්සරහදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තව අලු ගුහාව. මේවට ඉතින් බස් එකේ ආවොත් ඔයාලට බහැලා ගිහින් එන්න කරදරයි. ඔයාලගේ වාහනයක ආවොත් මගෙන් නවත්තලා මේ තැනුත් ඔයාලට බලාගෙන යන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ කිව්වා වගේම ඔන්න මීමුරේට යන්නේ කොහොමද කියලා දැන් කිව්වා. දැන් අපි බලමු මීමුරේ ගිහිල්ලා ඔයාලා ඉන්න තැනක් හොයාගන්නේ කොහොමද? ඒ ඉන්න තැන් මොනවද තියෙන්නේ? ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් රිසෝර්ට්ස්, කබානා, කැම්ප් සයිට්ස් ගොඩක් තියෙනවා Facebook එකේ, ඒ වගේම Google එකේ. ඒ වගේම මම ඉස්සරහට තව දාන්නම් ඒ නම්බර්ස් ටිකක් එක්ක විස්තර ටිකක්. ඒ අපි යද්දි මග හම්බෙච්ච තැන් ටිකක විස්තර ටිකක් මම ගත්තා. අපි නැවතුනේ ගම්දොර රිසෝර්ට් කියලා රිසෝර්ට් එකක අපි FB එකෙන් තමයි එකත් හොයාගත්තේ. තව ඔයාලට YouTube එකෙන් උනත් මේ ඉන්න තැන් හොයාගන්න පුළුවන්. ගොඩාක් කට්ටිය කරපු වීඩියෝස් තියෙනවා
මේක එක තැන්කට ගිහිල්ලා මම ඔයාලට කලින් කිව්වා වගේ දුම්බානකල ඇල්ල තමයි දැන් පහුනේ. අපි තියෙන්නේ දුම්බානකල ඇල්ල. හොඳයි අපි මම කිව්වනේ අපි ගම්දොර රිසෝට් එකේ තමයි නැවතුනේ කියලා. මේ තියෙන එතන නම්බර් එක. තව ඔයාලන්ට FB එකෙන් මේකේ විස්තර හොයාගන්න පුළුවන්. මේ රිසෝට් එකේ කවුරුත් නෙමෙයි අපිත් එක්ක ගිය මල්ලි කෙනෙක් තමයි ඉන්නේ. ඊළඟට තව අපි එතන ඉඳන් මියුරේ ගම්මානට යන පැත්තට වෙන්න තිබ්බ රිසෝට් ටිකක විස්තර මම ඔය දාලා තිනවා. ඔයගලන්ට ඕනොත් උතුණින් නම්බර් එකක් අරන් කෝල් කරලා රිසර්වේෂන් එකක් දාගන්න විස්තර ටික දැනගන්න පුළුවන්. ගොඩක් ඉක්මනට බුක් වෙනවා. වීකෙන්ඩ් වල එහෙම ගොඩක් බුක් වෙනවා. ඒ හින්දා කොට ටිකක් යන්න කලින් මේකක් හොයාගෙන යන්න ගිහිල්ලා නම් හොයාගන්න වෙන්නේ නැහැ. මේ රිසෝට් හැම එකෙම වගේ ටිකක් ළඟින් යන පැකේජස් තමයි තියෙන්නේ. සමහර තැන්වල ටිකක් වෙනස් පැකේජස් තියෙනවා කැම්පින් සයිට් වල එහෙම. අපි ගත්ත ගම්දොර රිසෝට් එකේ අපිට සේෆ්ටි ජැකට්ස් හම්බුණා. අපිව ජල ක්‍රීඩාවලට යද්දී ඒ වගේම ගයිඩ් කෙනෙක් අපිට මුණ ගැස්සලා දුන්නා. එයාට වෙනම පේමන්ට් එකක් කරන්න රුපියල් 2000ක වගේ පේමන්ට් එකක් අපි කළා. ඊළඟ වීඩියෝ එකේ ඒ විස්තර වලට අරන් එන්න. මේ තියෙන්නේ අනික් රිසෝට්ස් අපිට හම්බෙච්ච. ඒ වගේම කැම්වේල් 3යි ඊට අමතරව තේවේල් 2ක් හම්බුණා. ඒ වගේම රෑ අපි බාබකියු එකක් දැම්මා. ඒකට අවශ්‍ය හැමදේම ලෑස්ති කරලා දුන්නා මේ රිසෝට් එකේ කට්ටිය. ඇන්ටි අංකලුයි අපි චාකෝලුයි චිකන් ටික විතර අරන් ගියේ. ඒ වගේම බාබකියු සෝස් එකයි. අනිත් ඒවා ඔක්කොම ඩ්‍රිල් එකයි ඒ බඩු ටික ඔක්කොම එහෙන් තමයි දුන්නේ. මේ පහුවෙන්ද උදේ අපි නැවතුන තැන තමයි මේකට පේන්නේ ගම්දොර රිසෝට් එකේ පහළ කෑල්ල. ඒකේ මුඩ තව වෙනම තව රිසෝට් එකක් තියෙනවා. අපි කට්ටිය යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඔය වීඩියෝ එකේ ඉන්න ඇන්ටි ඒ රිසෝට් එකේ අයිති ඒ ඇන්ටි තමයි ඉන්නේ. අපි කට්ටිය යන්න ලෑස්ති වෙන ගමන් මම පෙන්නන්නම් උඩ රිසෝට් එකත්. ඉතින් උඩට ගියාම අපිට පේන view එක අතන වටේ කඳු පන්තිය ගොඩක් ලස්සනට පේනවා. මේ රිසෝට් දෙකම ගම්දොර රිසෝට් එකට තමයි ඉති. මේ දෙකේම එකපාර 60කට වගේ ඉන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ අපිට කිව්වේ. එකක 30ක වගේ ප්‍රමාණයක් එකපාර ඉන්න පුළුවන් කියලා. මෙතන පැකේජස් තියෙනවා 2500 වගේ ඉඳන් උඩට වෙනකන් පැකේජස් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ එන කට්ටිය 10ට අඩු නම් රුපියල් 3000ක් වගේ වෙන්න පැකේජ් එක එක්කෙනෙක්ට. 10 දෙනෙක්ට වැඩි වෙනවා නම් 2500ක් වගේ ගානකට මේ පැකේජ් එක ගන්න පුළුවන්. හොඳයි දැන් අපි ඔය යන්නේ උඩ තියෙන රිසෝට් එක බලන්න. ඒකේ කට්ටියක් හිටියා. ඒ හින්දා අපිට වැඩි බලන්න බැරි වුණා. ඒගොල්ලෝ ගිය වෙලේ අපි පොඩ්ඩක් උඩට ගියා. උඩ view එක පොඩ්ඩක් බලන්නත් එක්ක. වීඩියෝ එක මුලින්ම කිව්වා වගේ ලොකු කඳු පන්තියක් තියෙනවා මේ ගම්මානේ වටාම. ඒ කඳු පන්තිය ගොඩක් ලස්සනට මේ හරියට බලා ගන්න පුළුවන්. ඔයාලත් එන්න ඇවිත් බලන්න මේ ලස්සන ගම්මානය. මිමුරේ ඇවිල්ලා බලන්න තියෙන්නේ මොන වගේ තැන්ද, ඒවා බලන්න යන්නේ කොහොමද, මේ විස්තර ඔක්කොම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න. හොඳයි දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම කිව්වා උඩ තියෙන රිසෝට් එකේ අනිත් කෑල්ල. මේකත් ගම්දොර රිසෝට් එකේම කෑල්ලක්. ඔයාලට අවශ්‍ය නම් මේ උඩ කෑල්ලේ රිසර්වේෂන් එකක් වුණත් දාගන්න පුළුවන්. මේක ඒගොල්ලෝ කියනවා මුලින්ම එහෙම කෑලි දෙකක් තියෙනවා කියලා. ඔයගලන්ට කැමති කෑල්ලක් බුක් කරගන්න පුළුවන්. හොඳයි දැන් අපි රිසෝට් එකෙන් එන්නයි හදන්නේ. අපි බස් එක එනකන් පාරේ නවතිලා හිටිය තැන තමයි මේ. මෙතනින් තමයි අපි බස් එකට ආයේ නැග්ගේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් මීමුරේ බලන්න තියෙන්නේ මොනවද කියලා තමයි මම අරන් එන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
ලයික් එකක් දාන්න, යාළුවන්ටත් ෂෙයා කරන්න.